Hi යාළුවනේ Korean Pubu YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. Welcome to back my YouTube channel. අද මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් ගේන්නේ අපේ ලෝකෙම ප්‍රසිද්ධ දන්න Centrella brand එක ගැන. ඇත්තටම Centrella brand එක 2018 තමයි නිකුත් කරලා තියෙන්නේ. ඒ රිසල්ට් එකයි ඊට පස්සේ මේකට ගොඩක්ම එකතු කරන් තියෙන ස්වභාවික අමුද්‍රව්‍ය. ඒ අමුද්‍රව්‍ය වලින් විශේෂම අමුද්‍රව්‍ය තමයි ගොටුකොළ. ඒ හින්දා මං හිතන්නේ සාමාන්‍යයෙන් අපේ ලංකාවේ වුණත් මැඩගස්කර සෙන්ට්‍රලා කිව්වහම නොදන්න කෙනෙක් නැති තරම් මම ඔයාලට පෙන්නන්න දැන් මම මාස 6ක් තිස්සේ පාවිච්චි කරා. මම ඇත්තටම කොරියාවේදී කරන්නේ ඇත්තටම ගොඩක් ඒවා අහක දාන්නත් වෙලා තියෙනවා. අපිට ගැලපෙන්නේ නැහැ. කොරියාව තමයි ඇත්තටම මේ කොස්මැටික් අතින් හොඳම කොස්මැටික් නිෂ්පාදනය කරන රටක් විදිහට කොරියාව අපි ඕන කෙනෙක් දන්නවා ප්‍රසිද්ධයි. නමුත් හැබැයි කොරියාවේ හැමදේම හොඳයි තමයි. නමුත් අපේ ස්කින් එකට හැමදේම ගැලපෙන්නේ නැහැ. මේ සෙන්ට්‍රලා කියන එක ඇත්තටම අපේ ස්කින් එකටත් ගැලපෙන හින්දා තමයි ගොඩක් අපේ ලංකාව අතර ප්‍රසිද්ධ. මේකට පුළුවන් ඇත්තටම හොඳ තෙතමනයක් මුනේ පවත්ව ගන්නත්, ස්මූත් ගතිය, සිනිඳු ගතිය පවත්වන්නත්, ඊට පස්සේ ලයිට් ගතියක් දෙන්නත්. හැබැයි අපි බලාපොරොත්තු වන වයිට්නින් ඒක නෙමෙයි. අපේ ලංකාවේ අපි ගන්න ක්‍රීම් වල මෙහෙම නහර පෑදිලා වගේ එන වයිට්නින් එකක් තමයි වයිට්නින් ක්‍රීම් ගෑවහම ඒ වයිට් ගතියක් තමයි එන්නේ. නමුත් සෙන්ට්‍රා වලින් ඒවත් සුවපත් වෙලා ඩැමේජ් වෙච්ච හැම සුවපත් වෙලා හරි ලස්සන දිලිසෙන හැමක් තමයි එන්නේ. ඒක ඇවිල්ලා සුදක් නෙමෙයි දිස්නේ ගහන හැමක් තමයි එන්නේ. ඒක ඇත්තටම මාත් අත්දැකීමෙන්ම දැනගත්ත. හැබැයි සෙන්ට්‍රලා වෙලත් අපි දැන් අපිට ඔක්කොම පේන්නනවානේ ක්ලෙන්සර් ඔයිල්, ෆේස් වොෂ්, ටෝනර්, ක්‍රීම් තව ගොඩක් ಜಾති ගොඩක් මේ පෙන්නනවා. නමුත් ඇත්තටම අපිට ඔක්කොම සගොඩක් කරාට ගැලපෙන්නේ නැහැ හින්දා හදිස්සි වෙලා ඔක්කොම ගන්න යන්න එපා. දැන් මං ගත්තා ಜಾති 1 2 3 4 පහක් ගත්තා. ඇත්තටම මේ පහෙන් බ්‍රෙස්ට්ම 3යි. මම ඒ තුන ඔයාලට පෙන්නන්නම්. එතකොට ඔයාලට පුළුවන් කවුරු හරි එන කෙනෙකුට හරි කියලා ගෙන්න ගන්න. නැත්නම් අපේ ලංකාවට ගේන විශ්වාසනීය කෙනෙක්ගෙන් මිලදී ගන්න. මොකද ඇත්තටම අපේ ලංකාවේදී සමහර දේවල් ගන්න බයයි. මොකද පිටකොටුවේ එහෙම ඒ වගේම බොක්ස් එක ගහලා එහෙම හදන ಜಾති ඕන තරම් තියෙනවා. ඒ හින්දා විශ්වාසනීය තැනකින් ගන්න. නැත්නම් ඒ කියන රිසල්ට් එක හම්බෙන්නේ නැහැ ඇත්තටම. ඇම්පියුල් එකේ නම් මම දැන් දෙවෙනි බොටල් එක යන්නේ. ඒකට අග්ගාලි ඉවරනවා. මොකද උදේටයි රැටයි දෙකටම යූස් කරන හින්දා මම ඕගලන්ට ගාන විදිහ ඊට පස්සේ පිළිවෙල කියන්නම්. මම ඔක්කොම ගත්තට ඇත්තටම 3යි යූස් කරන්නේ හරියටම. ටෝනර් එකත් යූස් කරනවා ඉඳලා හිටලා. ඒක ඕගලන්ට කැමති විදිහට එක් ගන්න. මම හොඳම 3 ඔයාලට පෙන්නන්නම්. මේ තමයි මැඩගස්කර සෙන්ට්‍රලා ලයිට් ක්ලෙන්සින් ඔයිල් එක. මේක ඇත්තට මේක තමයි ඉස්සල්ලාම යූස් කරන්නේ ස්ටාර්ට් කරන්න. මේක බ්‍රෙස්ට්. ඔයාලා බය නැතුව මේක ගන්න. මොන අනිත් දේවල් ටිකත් ඒවත් හොඳයි. නමුත් මූණ හොඳට ක්ලියර් කරගන්න මේකප් ඊට පස්සේ අපි දවල් කාලේ සන්ස්ක්‍රීන් යූස් කරා නම් ඒවා ඒ හැමදේම ඇත්තටම මේකට යවන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මම සෙන්ට්‍රලා ගැන හඳුන්වලා දෙන වීඩියෝ දැක්ක. නමුත් ඒකේ කියවෙච්ච නැති දෙයක් තමයි එක. මේකට පුළුවන් white heads උඩට මතු කරගන්න. අපි මේක ගන්නකොට හැබැයි අර කියනවා වගේ මේක ගාපු ගමන් සෝදන්න එපා. මේක ගාද්දි මම ඔයාලට ගන්න හැටි ඔක්කොම පෙන්නන්නම්. මේක ගාද්දි අතේවත් මූණේවත් වතුර චුට්ටක්වත් තියෙන්න බෑ. මේක පණම්මනම් ඒවා මොනවා තිබ්බත් කමන්නේ. ඒ මත තමයි ආලේප කරන්නේ. මේ සේරම හොඳට ක්ලීන් කරන්න මේකට පුළුවන්කම තියෙනවා. ඇත්තටම මඩක් පුදුම හිතන අර white heads එක මතුවෙලා එනකොට ඒ කියන්නේ ඒවා අයින් කරන්න පුළුවන්. මේක එහෙම අරගෙන ඉවරලා ඊට පස්සේ දැන් අපි ඇත්තටම විනාඩි 5ක් නැත්නම් 10ක් මසාජ් කරන්න තියෙනවා නම් මූණ හොඳයි. මේක ඉස්සලා මසාජ් ඔයිල් එකක් වගේ තමයි හොඳට මේව කරන්න. වතුර දැම්මට පස්සේ තමයි ඒ තත්ත්වය වෙනස් වෙන්නේ. ඉස්සලාම dry අතට මේකෙන් අරගෙන හොඳට ගන්න. එතකොට අපිට පුළුවන් මේකේ මසාජ් කරන මම සිස්ටම් එක කියා දෙන්න. මේකෙන් අපේ ඩබල් ජිම් තියෙනවා නම් ඒවා මගහැර ගන්න. ඇත්තට මේ මසාජ් ක්‍රමයයි මේ ඔයිල් එකයි ඇත්තටම මාර පිටුවහලක් වෙයි කියලා මං හිතනවා. ඔයාලා බලන්නකෝ අපි යූස් කරලා බලමු. මේක මතක තියාගන්න මේක බ්‍රෙස්ට් එකක් සෙන්ට්‍රලා එකේ. බය නැතුව ගන්න. අනික මේක ඉක්මනට ඉවර වෙන්නේ නැහැ. ඔයාලට ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. මේ මම මේ මාස 6ට පාවිච්චි කළත් මෙච්චරයි ඉවර වෙලා තියෙන. බොහොම කලාතුරකින් දවසක තමයි ගන්න බැරි වෙන්නේ. නැත්තම් මං ගන්නවා මගේ මූණේ
මට තියෙන normal skin එකක්. ඔය දරේටලා තමයි එක කුරුලෑවක් එන්නේ. හරි. අපි බලමු. එක oil එක, දෙක මේක. ඒ කියන්නේ cleanser කරන දෙකේ. ඊට පස්සේ Anfuel ඒකත් ගොඩක් හොඳයි. ඒ හින්දා ඔයාලා හිතන්න ඉස්සලාම අපි කරන පිළිවෙල මම ඔයාලට එකක් ගානේ පෙන්නන්නම්. එතකම් මම ඔයාලට පිළිවෙල පෙන්නන්නේ. ඊට පස්සේ ටෝනර් එක ෆේස් ඉස්සලාම ඔයිල් ක්ලෙන්සර් එක ගෑවා, මුණ පිරිසුදු කරා. ඊට පස්සේ ෆේස් වොෂ් එක යූස් කරා. ඊට පස්සේ අපිට අවශ්‍ය නම් ටෝනර් එක තියෙනවා. ටෝනර් එකෙන් මුණ ටච් කරන්න පුළුවන් උදේ හවස. මේක නම් මට ගොඩක් යූස් වෙන්නේ නැහැ. මේ වැඩි ඉවර වෙලත් නැහැ. අනිත් ඒවා නම් ඉවරයි. දෙවෙනි එකත් ගෙන්නපුවා තියෙනවා. හැබැයි මේක කැමති නම් විතරක් ඔයාලා ගන්න. නමුත් ගන්න පුළුවන් අය ෆේස් වොෂ් එක, ඔයිල් ක්ලෙන්සර් එක ගන්න මගේ අරගන්න එපා. මේ තමයි Centrella Anfuel එක. මේක යාළුවනේ මම කලින් පාවිච්චි කරේ මේක white color එක. මේකේ තියෙනවා නම් වශයෙන් ඔයාලා බලන්න Centrella කියලා ගැහුවාම එනවා. pink yellow color එක, ඊට පස්සේ white color එක. මේ මගේ දෙවෙනි බොටල් එක. මේක තාම කඩලා නැහැ. මම අද තමයි කැඩුවේ මේක. ඊට පස්සේ මේ තියෙන අද තමයි මේක මම කැඩුවේ. මේ Anfuel එක ඇත්තටම ගොඩාක් හොඳයි. මම ඉස්සෙල්ලා white color එක use කරේ. white color එකේ ඇතුළේ තියෙනවා නිකන් මෙඩිසින් වගේ, බෙහෙත් වගේ චූටි ඇට ගතියක්. මේකේ ඒක නැහැ. මේකත් ගොඩක් හොඳයි කියලා කියනවා. මම කමෙන්ට් රිසල්ට් එහෙම බලලා තමයි ඉස්සෙල්ලා මුලින් ගන්නකොට ගත්තේ. බය නැතුව ගන්න. මේකත් හොඳ ඇති කියලා හිතෙනවා. මොකද ඇත්තටම අනිත් එකනොත් හොඳ ලයිට් රිසල්ට් එකක් ආවා. ඒකටත් වඩා මේක හොඳයි කියලා කියනවා. ඇත්තටම කලින් එක නම් white color එක නම් ගොඩක්ම හොඳයි. බය නැතුව white color එක ගන්න හිතන් ඉන්නවා නම් ඒක බය නැතුව ගන්න. ඒ කාලේප කරද්දී අර ඒකේ තියෙන චුටි ඇට ගතිය මෙහෙම මූණ හිටනකොට ඒවත් මම ඇඟිලි වලින් චුට්ටක් පොඩි කරලා ඒ වගේ මූණේ විසිරෙන්න ගයවා ඒ දවස්වල. මම ඔයාලට ගන්න පිළිවෙල මේකත් පිළිවෙලින් යන්නම්. මේ තමයි Centrella Smooth Cream එක. යාළුවනේ මේක නම් පොඩ්ඩක් පරණ ගහලා තියෙන මම use කරන්නේ නැහැ. මට මේක එච්චරම හරියන්නේ නැහැ. මොකද මම ඕගොල්ලන්ට ඇත්ත කියන්න ඕනේ. මම මේ බඩු විකුණන කෙනෙක්වත් ප්‍රොමෝට් කරන කෙනෙක්වත් නෙමෙයි. මගේ යාළුවන්ට පෙන්වන්නේ මට හරි ගිය හොඳම දේ විතරයි. නැත්තම් මං වැරදිලා ගත්ත දේවල් තව තියෙනවා. මං ඒව කවදාවත් ගත්ත ගමන් පෙන්වන්නේ නැහැ. පාවිච්චි කළා හොඳ නම් තමයි ඔයාලට ගියේ මෙහෙම පෙන්වන්නේ. ඔයාලා බය නැතුව ඇත්තටම ගන්න. සමහරවිට හැමෙන් හැමට වෙනස් වෙන්න පුළුවන්. මට තියෙන්නේ normal සමක්. සාමාන්‍යයෙන් ඕනි දෙයක් ඇත්තටම අපේ ගාලා බලන්න පුළුවන් ඇලර්ජික් වෙන ඒවා එහෙම ඇත්තටම අඩුයි. මේකට චුට්ටක් මේ කියන්නේ මේක අපිට හරියන්නේ නැහැ වගේ. මොකද අපි හිතන රිසල්ට් එකක් අපිට මේකෙන් එන්නේ නැහැ කියලා ඉතින් මට හිතෙනවා. ඒක මගේ අත්දැකීමෙන්. ඔයා කැමති නම් අරන් ඉතින් බලන්න. ඇත්තටම බ්‍රෙස්ට් විදිහට ගන්න පුළුවන් ඔයිල් ක්ලෙන්සර් එකයි, ෆේස් වොෂ් එකයි, Anfuel එකයි මේකයි. එතකොට ටෝනර් එකේ වරදක් නැහැ. ටෝනර් එකත් හොඳයි. එහෙම කියන්න නරකයි කියන්න දෙයක් නැහැ ඒක. ඒකත් හොඳයි. ඒක කැමති නම් යාළුවන්ට ගන්න පුළුවන්. ටෝනර් එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ගේ මූණ උනත් ඉස්සරට හිටියට වඩා මූණ එළිය වෙලා කියලා ඒ කියන්නේ කියනවා. ඒ කියන්නේ මම වෙන දෙයක් නම් යූස් කරේ නැහැ. Centrella තමයි යූස් කරේ. කොලජන් එකකුත් ගෙන්න ගත්තා. මම ඉස්සරහට ඒකත් බීලා ඉවර වෙලා ඔයාලට රිසල්ට් එක බලලා කියන්න යාළුවනේ. දැන් සාමාන්‍ය මාස 3-4ක් බිව්වා. මොකද අපි ගොඩක් ඒ කියන්නේ අපේ කාලයක් යනවා කියලා තමයි කියන්නේ. ඒකට ඒ කියන්නේ කාලයක එන්න දැන් කාලයක් තිස්සේ බොනවා. දැන් මේකත් යූස් කරනවා. මූණ එලියක් වැටිලා තියෙනවා. ඇත්තටම මේකෙන් රිසල්ට් එකක් තියෙනවා කියන එක මට තේරෙනවා. බලමු මම ඒක ගැනත් ඔයගොල්ලන්ට අරන් එන්න. හරි දැන් අපි බලමු Centrella පාවිච්චි කරන පිළිවෙල. එලාම ක්ලෙන්සින් ඔයිල් එක ගන්නවා. අතේ කිසිම දෙයක් වතුර චුට්ටක්වත් තියෙන්න බෑ. මූණෙත් එහෙමයි. දැන් මම මේ මූණේ මගේ තියෙනවා BB ක්‍රීම් එකක් ගාලා තියෙන්නේ. ලාවට ලිප්ස්ටික් යන්තම් තියෙනවා. අනිත් දේවල් නම් මොකුත් වැඩි නැහැ. බලන්න මේවා පිරිසුදු වෙන හැටි. මේ විදිහට ප්‍රමාණයක් ගන්න. ඊට පස්සේ හොඳින් මේ විදිහට බෙල්ලේ ගන්න. අපේ මූණේ ප්‍රමාණයට හරියන්න ගන්න. මදි කියලා හිතෙනවා නම් තව ප්‍රමාණයක් ගන්න.
මෙන්න මේ විදිහට බෙල්ලේ මූණ ආලේප කරන්න. යාළුවනේ මේ විදිහට මසාජ් කරන්න. ඊට පස්සේ නහය දෙපස නාලල අපි ලිප්ස්ටික් ටික අයින් කරන අන්තිමට එමු. මේ ටික කරලා ඉවර වෙලා මේ විදිහට මේකෙන් ඇත්තට මූණ පිරිසිදු වෙනවා වගේම ඊට පස්සේ මේ ඩබල් චින් කියන කට්ටිය තිබ්බට හමන මෙන්න මේ විදිහට. ඇත්තම වෙන කෙනෙක් කරද්දී නම් මෙන්න මේ විදිහට තමයි අත දෙපැත්තට යන්නේ. අපි තමන් තනියෙන් කරගන්නකොට මේ විදිහට මේ විදිහට මගේ තාම නෑ. නමුත් මෙහෙම කරනකොට ඇත්තටම ඒවා ඒ කියන්නේ ඩබල් ජිම් වෙන්න තියෙනවා නම් ඒවා පරක්කු වෙනවා. එහෙනම් මේ වෙලාව ඇත්තටම අපිට මූණ හැම ආරක්ෂා කරගන්න පුළුවන්. කට දෙපැත්ත මේ ආකාරයෙන් මෙන්න මේ විදිහට ඇඟිලි දෙක අරගෙන මේ විදිහට විනාඩි 5ක් 10ක් පමණ මේ විදිහට මසාජ් කරගෙන මෙන්න මෙහෙම වැඩිපුර කරන්න. කළා මේක සෝදන්න ඕනේ. ලා රස්නේ උණු වතුරෙන් සෝදනවා නම් ඒ කියන්නේ රස්නේ අඩු ගොඩක් ලා රස්නේ උණු වතුරෙන් සෝදනවා නම් ඒත් හොඳයි. එතකොට ඔයාලට පේයි බලන්න ඒ කියන්නේ පේන්නේ නැහැ සිග්නල් ගියා වගේ නිකන් තමයි එන්නේ. නමුත් දැන් මෙහෙම ඉද්දි අපිට දැන් වතුර ගෑවුණත් අතර මේ ඔයිලි ගතිය සම්පූර්ණයෙන් නැති වෙලා යන එකත් නිකන් මැජික් එකක් වගේ ඒ ක්ලෙන්සර් ඔයිල් එක. හරි අපි දැන් සෝදලා බලමු. මේ විදිහට විනාඩි 5ක් නැත්නම් 10ක් කරන්න. එතකොට සම්පූර්ණයෙන් ඔයාලගේ මූණ ක්ලියර් වෙලා ලස්සනට එනවා. කාලයක් ඇද්දි පොඩක් මේවා දිලිසෙන ස්වභාවයකුත් එනවා. මෙන්න මේ විදිහට වොෂ් කරනකොට මෙන්න මේ වගේ තමයි එන්නේ. තේරෙනවද ඔයාලට? මේ විදිහට ඒ විදිහටම චුට්ටක් නැවත හිමීට මසාජ් කරමින් මේ සියල්ල ඉවත් කරගන්න. ඊට පස්සේ ෆේස් වොෂ් එක මේ විදිහට කඩලයට ප්‍රමාණයක් ඇත්තරම් ප්‍රමාණවත් එහෙම අරගෙන නිතරම ෆේස් වොෂ් එක ගාද්දී රවුම් ආකාරයට උඩට තමයි ඇත්තටම ආලේප කරන්න ඕනේ. නැත්නම් හැම පහතට අදිනවා කියන්නේ අපේ හැම එල්ලා වැඩිමේ වේගය සීක්‍රයෙන් වැඩි වෙනවා. මේ ආකාරයෙන් විනාඩියක් පමණ ෆේස් වොෂ් ආලේප කරලා මසාජ් කරන විදිහටම සෝදා හරින්න. අනබාන යාළුවනේ දැන් සම්පූර්ණයෙන්ම මූණ පිරිසිදු වෙලා තියෙන්නේ. මේ දැන් මේකප් කිසිම දෙයක් මගේ මූණේ නැහැ. සෙරම් වෙලා මේ ඇඳුමත් එක්කලා මයික් එකටත් වතුර ගියාද කියන්න දන්නේ නැහැ. මේ අන්න මේ බලන්න කිසිම දෙයක් ලිප්ස්ටික් ටිකක්වත් කිසිම දෙයක් මූණේ නැහැ. ඊට පස්සේ අපි කැමති නම් අපිට ටෝනර් එක දැන් යූස් කරන්න පුළුවන්. ටෝනර් එක ගාලා දැන් කොටන් කෑල්ලකින් ගන්නත් පුළුවන් නැත්තම් මූණේ නිකන් ටච් කරන්නත් පුළුවන්. ටෝනර් පාවිච්චි කරනවා නම් උදේ සහ රාත්‍රියේ ටෝනර් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ පොඩි වෙලාවක් ඉඳලා ටෝනර් ටික හැමට උරා ගන්නකන් ඉඳලා ටෝනර් මෙහෙමයි මම නම් හැම වෙලේම ටෝනර් ගන්නෑ. කලාතුරකින් තමයි ටෝනර් ගන්නෙ. මේ මට මේ දෙක කළා මම ඊට පස්සේ
ඇම්ෆියෝ එක තමයි පාවිච්චි කරේ ගොඩක්ම. දැන් මේක මූණට ඇබ්සෝබ් වෙනකන් ඉන්න. ටෝනර් එක ගාලා එක මූණට ඇබ්සෝබ් වුණාට පස්සේ ඇම්ෆියෝ එක මේ විදිහට අරගෙන ගන්න. මේක තමයි සෙන්ට්‍රල් එකේ ඇත්තටම මේ ඇම්පියෝ එක තමයි ප්‍රසිද්ධම සහ ගොඩක් අය කැමති මේක. ඇත්තටම මේක යූස් කරනවා නම් ඇත්තටම අඩුම තරමේ ක්ලෙන්සර් ඔයිල් එකයි මේකයි හරි ගන්න. ඇත්තටම සෙන්ට්‍රල් එකේ ආය ගුඩ්ම ප්‍රොඩක්ට් දෙක විදිහට ඇත්තටම මම මේ දෙක තුන විදිහට දකින්නේ ෆේස් වොෂ් එකයි ඔයිල් ක්ලෙන්සර් එකයි මෙන්න මේ ඇම්පියෝ එකයි. මේ විදිහට ගාලා මේක නිකම්ම මූණට ඇබ්සෝබ් වෙනවා. වැඩි වෙලා යන්නේ. මේකේ වයිට් කලර් එකේ නෑ යාළුවනේ මේ අර තිත් වගේ අර බෙහෙත් වගේ මෙඩිසින් ටික මම මෙහෙම කරලා ඇඟිලි වලින් කුඩු කරනවා. මට ඒක ඉතින් ඔයාලට පෙන්වන්න බැරි වුණා. ඒක දැන් ඉවරයි. මේකේ නම් එහෙම නෑ. මේක නෝමල් යාලා තියෙන්නේ. එහෙනම් ඔන්නෝම තමයි සෙන්ට්‍රලා යූස් කරන්නේ. ඔන්න මං යූස් කරන ටික පෙන්නුවේ. තව සෙන්ට්‍රලා වල තව જાති තියෙනවා. ඒවා ගොඩක් ගැන දන්නේ නැහැ. මම පාවිච්චි කරපු ටික ගැන ඔයාලට කියලා දුන්නා. ඔන්න යාළුවනේ. එහෙනම් මෙන්න දැන් මේකප් කිසිම දෙයක් නැතුව සෙන්ට්‍රලා යූස් කරපු මූණ. ලිප්ස්ටික් එක කිසිම දෙයක් නැහැ. ඇත්තටම හොඳටම මූණ පිරිසුදු වෙලා ලස්සනට එනවා. ඒ හින්දා ඕගොල්ලෝ කවුරු හරි කොරියාවෙන් ඉඳලා එන කෙනෙක් හරි ලංකාවේ කවුරු හරි විශ්වාස දැනක් තියෙනවා නම් ගන්න. බය නැතුව සෙන්ට්‍රලා මේ මම පෙන්නපු ටික ගන්න. මං ඒ කියන්නේ හොඳයි කියලා රෙකමන්ඩ් කරන්න පුළුවන් ಜಾති ටික තමයි අර පෙන්නුවේ. තවත් මීට වඩා හොඳ දේවල් හම්බෙලා මම යූස් කරලා හොඳයි කියලා රිසල්ට් තිබ්බොත් අනිවාර්යෙන් ඔයාලට පෙන්නන්න. එහෙනම් ගිහින් එන්නම්. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න. ප්‍රශ්නයක් තිබ්බොත් එහෙම කමෙන්ට් එකකින් දාන්න. අනිවාර්යෙන් පුළුවන් හැටියට දන්න හැටියට රිප්ලයි දෙන්න. බයි ගිහින් එන්නම්.